පුලත් සර් මොකක්ද අද මේ දිනේ පරීක්ෂණය? දිනේ පරීක්ෂණය සර් මේක අපූර්ව පරීක්ෂණයක්. පරීක්ෂණයක්වත් නෙවෙයි. මේක නිරීක්ෂණයක් තමයි මේ සර් තියෙන්නේ. මේ මුහුදු ජීවියා මෙයා තමයි පසඟිල්ලා. පසඟිල්ලා හෙවත් තාරකා මාළුවා. මේ තාරකා මාළුවාට පුළුවන්කම තියෙනවා මෙයාට තමයි මේ අපේ උසස් ජීවින්ට මෙයාගේ කොඳු වැට පෙලක් නැති වුණාට මෙයා නෑකම් දරනවා පෘෂ්ඨ වංශීන්ට. ඒ කියලා කියන්නේ අපෘෂ්ඨ වංශීන් අතර ඉන්න දියුණුම සත්ව කාණ්ඩයේ පසඟිල්ලා. සර් අපෘෂ්ඨ වංශීන් අතර ඉන්න දියුණුම සත්ව කාණ්ඩයේ පසඟිල්ලා මේ අපේ ගෙදරින් මම මේ ගෙන ආවේ. මේ සතාගේ මෘදු දේහයක් තියෙන්නේ. මෙතන තියෙනවා පිට කටුවක්. ඒ කටුව හරි මේක විසයි. මේ කටුව විසයි. විස සහිතයි පංච අරීය නාල පද්ධතියක් තියෙන්නේ. මේ ඒක නිසා තමයි මේ තාරකා මාළු කියලා කියන්නේ. පංච අරීය නාල පද්ධතියක් තියෙන සර්. ජලවාහිනී පද්ධතියක් මේකේ ගමන් කරනවා. ජලවාහිනී පද්ධතියෙන් ඇත්තටම මේ ජලයත් එක්කම ඔක්සිජන් ලබනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් අපෘෂ්ඨ වංශී සත්වකාණ්ඩ අතරින් දියුණුම සත්වකාණ්ඩය තමයි මේ පසඟිල්ලා. මේවා අපිට මේ ළඟදී අපි චාරිකාවක් ගියා මේ කල්පිටියේ. කල්පිටිය අර මේරකන වෙනකොට මේවා ගොඩාක් තියෙනවා මේ ඇවිල්ලා මං ගේන්න හදාගත්තා. නමුත් අපි දවස් 3ක් හිටපු නිසා මට ගේන්න බැරිනා මේ දුර්ගන්ධය නිසා මේක අලුත් එක්ක එකට එකතු කරලා මේක වේලනවා. වේලලා තමයි මේවා භාවිතයට ගන්න. එහෙම හදලා තිබුණ එකක් තමයි මේක. ඉතින් අපි දන්නවනේ ලෝකයේ මුහුද තමයි අසිරිමත් දේ තියෙන තැන. නේද සර්? ඔව්. සර් මේතොර මේක මේ ආහාර ගන්න මාළුවෙක්ද කොහොමද? මේ මෙතන තමයි මුඛය තියෙන්නේ. මේ මැද කොටස. මුඛය තියෙන්නේ. එතනින් තමයි මේ මුඛයයි ගුදයයි එකම තැන තියෙන්නේ. බ්ලාස්ට් ජිද්‍රයේ ගුදේ බවට පරිවර්තනය වෙනවා කියලා කියන්නේ ඒක ටිකක් බරපතල කාරණාවක්. ඒක උසස් පෙළ මට්ටමේදී අපි මේක කරනවා. මේ විද්‍යාගාරයක නෑ මේක මං හිතන්නේ. නමුත් ඕනකමක් තියෙනවා නම් මේක අපිට හොයාගන්න බැරි කමකුත් නෑ. මේ පංච අරීය නාල මේ දත් වගේ තියෙන. ඔව් එතනින් තමයි මේ ගොදුරු ගන්නෙ. ඔව් මේ ආහාරය මොනවද? ආහාරය මේ ශාකයි කුඩා මේ කෘමි සතුනුත් ආහාරයට යනවා ගන්නවා වෙන්න ඕනේ. ඒක මං හරියටම තාම දන්නේ නැහැ. මේකේ මොනවා හරි ඒ කියන්නේ මොකේ තව මේ සතුන් අල්ලා ගැනීම තමයි මේ දත් වගේ තියෙන්නේ. මේ තියෙන්නේ. මේක ඇකිලෙනවා දිගෑරෙනවා. ඇකිලෙනවා දිගෑරෙනවා. මේ ටික විසයි වැදුනොත් නේද? මේ කටු විසයි. උගේ ආරක්ෂාවට. ඔව් ඒ කියන්නේ ලොකු විසකුත් නැහැ. සාමාන්‍ය විසක් තමයි තියෙන්නේ. මේ සතා මම මේ ළඟදී ඇල්ලුවා. කනවද? ආහාරට ගන්නවද? ආහාරයට ගන්න නැහැ. නෑ.